Hi guys, ඉතින් ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් ගෙනා. ඉතින් අද පොඩි ට්‍රික් එකක් තමයි ගෙනාවේ. ඔයගලන්ට මතක ඇති ඩිජිටල් ප්‍රොඩක්ට් අඩුවට ගන්න පුළුවන් වීඩියෝ එකක් මම කරලා ඉතින් මම ඒකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. හරි. Shopee කියලා platform එකක්. ඉතින් ගොඩක් කට්ටිය මේක යූස් කළා. මගේ වීඩියෝස් බලලා ගොඩක් කට්ටිය මට මැසේජ් දාලා තිබ්බා. ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැති ඔය Facebook එකේ එහෙම ඩිජිටල් අයිටම් ගොඩක් අඩුවට සේල් කරන්නේ ChatGPT කියයි. හරි වයිරස් ගාඩ් කියයි. එක එක ඒවා ගොඩක් අඩුවට දෙනවනේ. ඔයගොල්ලෝ දැකලා ඇති. හරි. Facebook එකේ එහෙම ගොඩක් අඩුවට ගන්න පුළුවන්. ඉතින් ඒවා කරන්නේ ගොඩක් ඔය මේ වගේ platform වලින් තමයි ඒගොල්ලෝ buy කරන්නේ. අපිට තිබ්බ හැබැයි පොඩි ප්‍රශ්නයක් ලංකාවේ බැංක් account වලින් මේකට pay කරන්න බෑ. මේ අනික මේ Shopee account එක හදන්නත් බෑ ලංකාවේ numbers වලින්. හරි. ඉතින් ඒකටත් මම වීඩියෝ එකේ කියනවා පළවෙනි වීඩියෝ එකේ කොහොමද කරන්න කියලා. ඉතින් ඔයාලට මේ වැඩේ කරන්න මේක account එකක් හදන්න මැලේසියන් number එකක් ඕනේ. හරි. මැලේසියන් වල number එකක් ඕනේ. ඔයාලට පුළුවන් නම් මැලේසියන් වල ඉන්න කාගේ හරි number එකක් අරගෙන one time OTP එකක්. හරි. එකපාරයි යන්නේ OTP එක. ආයෙ යාගේ number එක අවශ්‍ය නැහැ. එකපාරක් OTP එක යනවා. ඒ OTP එක දාලා මේක verify කරගන්න ඕනේ මුලින්ම. හරි. ඉතින් මමත් කරලා තියෙන්නේ මැලේසියන් number එකක් තමයි දාලා තියෙන්නේ. ඔයාලට මැලේසියන් number එකක් හොයාගන්න බැරි නම් temporary OTP එන මැලේසියන් number එකක් හරි හොයාගන්න පුළුවන් Google එකෙන් පොඩ්ඩක් search කළොත්. හරි. ඉතින් ඒ විදිහට ඔයා මුලින්ම මේකේ account එකක් හදන්න account එක හදන වීඩියෝ එක මම already දාලා තියෙනවා. හරි. මම අද මේ වීඩියෝ එක කළේ අර ඒකේ තියෙන ප්‍රශ්නයකට උත්තරයක්. හරි. ඉතින් ගොඩක් අය තිබ්බ ප්‍රශ්නේ තමයි ලංකාවේ බැංක් කාඩ් වලින් මේකට pay කරන්න බෑ. මේකේ buy කරන්න බෑ. ඒ දවස්වලත් ඒක තිබ්බා. හැබැයි සම්පත් කාඩ් එකෙන් අපිට කරන්න පුළුවන් ක්‍රම තිබ්බා. දැන් ඒකත් කරන්න බෑ. දැන් බයිබිට් කාඩ් එකවත් මුකුත් ඩෙබිට් කාඩ් ලංකාවේ ඉඳන් කරන්න බෑ. මේකට පොඩි සොලියුෂන් එකක් මම හොය ගියා. මුකුත්ම සොලියුෂන් නැහැ. කියන්නේ pay කරන්න පුළුවන් සොලියුෂන් නැහැ. එකම එක ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි අපි සෙලර්ව chat කරලා සෙලර්ව contact කරගන්න ඕනේ. contact කරගෙන එයාගේ මොකක් හරි අපිට PayPal හරි Payoneer හරි crypto හරි payment method එකක් හරහා තමයි අපි pay කරලා ඔගේ ගන්න පුළුවන් එකම විදිය. හරි. නැත්නම් එයාගේ WhatsApp number එක හරි අරගෙන එයාව direct contact කරගෙන තමයි ඕක කරන්න පුළුවන්. හැබැයි මම කරලා තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ කරන්න පුළුවන්. හැබැයි මෙතන රිස්ක් එකක් තියෙනවා. ඒ හින්දා ඔයා මතක තියාගන්න මේකේ අපි සෙලර්ව contact කරද්දි ලොකු amount එකක බඩුවක් මුලින් buy කරන්න යන්න එපා. අපි සෙලර්ව දන්නේ නැහැ. අනිත් එක තමයි මේ සෙලර් ගොඩක් ඕඩර්ස් කරලා තියෙනවා නම් ටිකක් සම්භාවිතා අඩුයි. අර කෙල වෙන්න තියෙන chance එක අඩුයි. හරි. ඒ හින්දා ඔයා අනිවාර්යෙන් මෙතන බලන්න ඕනේ. ටිකක් ඕඩර්ස් කරලා තියෙන ටිකක් ලොකු සෙලර් කෙනෙක් contact කරගන්න බලන්න. මුලින් පොඩි ගාණක් එකක් buy ගන්න. කොහොමද මේ ලොකු ගණන් වල ඒවා buy කරන්නේ? මේක ඇත්තටම ලොකු ගණන් වල ඒවා නැහැ. එහෙම අපි හොයන જાතියේ. ඒ හින්දා පොඩි ගණන් වල තියෙන හින්දා අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම පෙන්නන්නම් මම සෙලර් කෙනෙක්ව chat කරලා එයාගෙන් details ගත්ත විදිය. හරි. ඒකට ඔයගොල්ලන්ටත් idea එකක් ගන්න පුළුවන්. ඉතින් මේකේ digital item හෙන්න අඩුවට තියෙනවා. මම search කරලා පෙන්නන්න යන්නේ නැහැ. YouTube එකේ guideline තියෙන හින්දා. හරි. ඉතින් ඔයා බලන්න ගිහිල්ලා මේකේ ඕන තරම් digital item ගන්න පුළුවන්. හරි. ඉතින් මම මේ chat කියන එක open කරන්නම්. මම දැන් chat කරපු ඒවා ඇති. හරි. මම පෙන්නන්නම් මට එක්කෙනෙක් දුන්නා. හරි. මට chat එක හොයාගන්නත් බෑ guys. මෙයා හරි. ඔන්න මේ එක්කෙනෙක්. හරි. ඉතින් මම කෙලින්ම මෙයාට chat එකට දැම්මා. මෙහෙමයි මේ මම මේ දාලා තියෙන ටික කියවන්නේ නැහැ. ඔයාලට පේනවා. හරි. මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. මම මේක ලොකු කරන්න පුළුවන් නේද? බෑ නේ. එච්චරයි ලොක් කරන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට දාලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. හරි. මම notepad එකට දාන්නම් ඕන ඔයාලට පේන්නේ නැත්තම්. හරි. මම මෙන්න මෙහෙම දාලා තියෙනවා. හරි. එතකොට එයා කියනවා ඒ කියන්නේ අපිට මෙහෙම මේ කරන්න බෑ. PayPal හරි මොකක් හරි තියනවාද කියලා. ඉතින් එයා කෙලින්ම කියලා තියෙනවා PayPal පුළුවන් කියලා. වට පේන්නේ නැති chat එකේ. එයා කෙලින්ම කියනවා PayPal තියනවා කියලා. ඉතින් ඊට පස්සේ මම එහෙමම chat එක කන්ටිනියු කරගෙන ගියා. කොහොම හරි එයාගේ number එක email එකකින් දැම්ම එයා මට send කළා. හරි. ඉතින් ඔයාලට පේන්නේ නැති මෙතන මේ number එකක් තියෙනවා. හරි. එයාගේ number එකක් දීලා තියෙනවා. ඉතින් ඒ විදිහට එයාව මම contact කරගෙන වැඩේ කරගත්තා. මේක කරන්න පුළුවන්. හරි. ඉතින් වෙන option එකක් නැහැ දැනට කරන්න. මම ඒකයි මේ option එක ගෙනාවේ. පුළුවන් තරම් ඒගොල්ලන් contact කරගන්න crypto වලින් හරි PayPal වලින් හරි කරන්න. PayPal වලින් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. PayPal වලින් ඔයාලට invoice එකක් එවලා එහෙම වැඩේ කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් කරන්න පුළුවන් අර විදිහට පොඩ්ඩක් try ගන්න. මුලින්ම හොඳ sellers ලවා ගන්න ඕනේ. හරි. නිකන් අපි OpenAI කියලා search කළොත් මොකක් හරි OpenAI ලගේ මොකක් හරි ගන්න කියලා. හරි. හරි අපි හිතමු මෙතන දැන් ඔන්න ඔයාලට පේනවා ඇති මෙතන 10k+ sold. මෙතන 251. මෙතන 38. හරි මේ 10k+ එක කෙනා බලමු.
හරි ඊට පස්සේ යාගේ රේටින් හරි 4.9 රේටින් තියෙනවා හරි ඉතින් ඒ වගේ හොඳ සෙලර් කෙනෙක් මුලින්ම හොයාගන්න හරි ඊට ඔන්ලයින් ඉන්නවා දැන් උනා chat එක දැම්ම ගමන් ටක් ගාලා chat කරනවා හරි ඉතින් ඒ වගේ ඔයා මුලින් හොඳ set එකක් හොයාගන්න හොයාගත්තට පස්සේ ඔයාලට මැච් එකක් ගන්න පුළුවන් ඔයා කියන්න chat එකෙන් ඔයා මෙහෙම ලංකාවේ wholesale කරන්න තමයි ඉල්ලන්නේ ගන්නේ ඔයාට මෙහෙම ලංකාවේ මෙහෙම ලොකු ඩිජිටල් මාකටිං ඒජන්සියක් තියෙනවා ඒ වගේ කියන්න හරි මෙහෙමයි මම ඔයත් එක්ක දීර්ඝකාලීනව වැඩ කරනවා මම ඔයත් long term collaboration එකකට මේ වෙන්න හදන්නේ මට මෙහෙම weekly ඕනේ මට මෙහෙම daily ඕනේ හරි බොරු දාන්න හරි එහෙම දාලා කියන්න එතකොට අනිවාර්යෙන් ඒගොල්ලෝ support කරනවා හරි ඉතින් මම හිතනවා clear ඇති කියලා ඔයගලන්ට වීඩියෝ එක හොඳ නැහැ like කරන්න share කරන්න නම් ගිහින් එන්න ජය වේවා